දවසක් සශ්‍රීක කැලෑවක නිහඬ ගඟක් අසල උස් ගස්වල මිහිරි පළතුරු කන්නට ප්‍රිය කළ දක්ෂ පුංචි වඳුරෙක් ජීවත් වුණා. ඒ ගඟේම බඩගිනි කිඹුලෙක් ජීවත් වුණා. ඔහු නිතරම පහළ සිට වඳුරා දෙස බලා ඒ රසවත් පළතුරු වලින් එකක් හෝ රස බලන්නට දවසක් කිඹුලා කරුණාවෙන් කතාව කළා. ඉක්මනින්ම වඳුරයි කිඹුලයි හොඳ මිතුරන් බවට පත් වුණා. ඔවුන් දිනපතා පළතුරු සහ කතා මෙදා කිඹුලා තම බිරිඳට වඳුරා ගැන කිව්වම ඇය තණ්හා ඇති වී වඳුරාගේ හදවත රස බලන්නට ඉල්ලා සිටියාය. සිත් වේදනා ඇති වූවත් කීකරු වූ කිඹුලා තම බිරිඳට ඔහුව හමු වීමට අවශ්‍ය බව පවසා ගඟින් එගොඩ ඇති තම නිවසට එන්නයි වඳුරාට ආරාධනා කළා. තම මිතුරා විශ්වාස කළ වඳුරා පුළුල් ගඟ තරණය කිරීමට සූදානම්ව කිඹුලාගේ පිටට නැග්ගා. ගඟ මැදදී තම බිරිඳට රාත්‍රී කෑමට වඳුරාගේ හදවත අවශ්‍ය බව කිඹුලා පාපොච්චාරණය කළා. දක්ෂ වඳුරා ඉක්මනින් සිතා තමාගේ හදවත ගසේ එල්ලා ඇති බව පවසා එය රැගෙන ඒමට ආපසු යාමට ඉල්ලා සිටියා. ඔවුන් ගම් යුරට ළඟා වූ වහාම වඳුරා කිඹුලා පිටින් පැන ආරක්ෂාව සඳහා උසම ගසට නැග්ගා. තම ගසේ ආරක්ෂාවෙන් වඳුරා සිනාසී මෝඩ තංගාව වෙනුවෙන් කිසිවෙකු තම ජීවිතේ පරදුවට තැබිය යුතු නැති බව කිඹුලාට කීවා.